සිනමාව ජීවිතයම කොටසක් කරගත් අපේ යාළු හැමෝම අද channel එකට සාදරයෙන් පිළිගන්නවා. බොලිවුඩ් චිත්‍රපට ශාස්ත්‍රයේ ත්‍රිලර් සහ කොමඩි සම්මිශ්‍රණයක් විදිහට පෙරලියක් කරපු මේ අවුරුද්ද කරලියට ආපු සුපිරිම හොරර් ෆිල්ම් එකක් වෙන බූල් බුලයි 3 ෆිල්ම් එක බලන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ත්‍රාසයේ බීතියත් එක්ක රාජකීය පරම්පරාවක් උඩු යටිකුරු කරපු භයානක හොල්මනක් හින්දා බොරුවට හොල්මන් අල්ලන කොල්ලෙක්ට රාජකුමාරියගේ අත ගන්න පුළුවන් වෙන මේ ෆිල්ම් එක ගැන වීඩියෝයේ අවසාන තෙක්ම අපිත් එක්ක ඉන්න. සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන ගමන්ම අපි දැන් කතාව පටන් ගමු. කතාවේ ආරම්භය අපි අරගෙන යන්නේ 1824 අවුරුද්දේ රජමාලිගාවක වෙච්ච සිදුවීමකට. ඉතින් මේ මාලිගාවේ යම්කිසි කුමාරිකාවක් නර්තනයේ යෙදලා ඉන්නවා බලා ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවකින් රජතුමා ඇවිල්ලා මෙයාට පහර දෙනවා. හැබැයි ඒ ඇයි කියන කිසිම හොඩුවක් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු අණ කරනවා මේ කුමාරියව මරලා දාන්න කියලා. මේ මාලිගාවෙම තියෙන එක්තරා තැනක දරසෑයක් හදලා මේ කුමාරිකාව ගැට ගහලා ඉන්නවා ඊළඟට අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ රජුරෝන්ගේ අනත් එක්ක වෙස්මුහුණක් පැළඳගෙන ඉන්න සේවකෙක් මේ දරසෑයට ගිනි තියනවා. ඉතින් ඒ නිසා ඒ කුමාරිකාවට ඉතාමත්ම ඛේදනීය වේදනාකාරී මරණයක් අත් වෙනවා. ඊට පස්සේ හැමෝම මෙතනින් ඉවත් වෙලා යනවා. හැබැයි මැදියම් රැයේදී ඒ මැරිච්ච කුමාරිකාවගේ ආත්මය නැවතත් කරලියට එනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එයාව ගිනි තියපු ඒ සේවකයා පාවිච්චි කරපු වෙස්මුහුණක් පැළඳගෙන ඇගේ ආත්මය පලිගන්න යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එයා එක පටන් ගන්න තමන්ව ගිනි තියපු ඒ සේවකයාගෙන්මයි. සේවකයාගෙන් නම් ඒ ආත්මය තමන්ව මරන්න කියලා අනුදුන්න රජුරුන්ට යනකම්ම හැමෝම ඝාතනය කරමින් යනවා. ඊට පස්සේ පෙන්වන්නේ සීන් එක කට් කරලා ඊට අවුරුදු 200කට පස්සේ. ඒ කියන්නේ වර්තමානයේ. දැන් අපිට මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධානම චරිතය හඳුන්වා ගන්න පුළුවන්. එයාගේ නම තමයි රුහාන්. හැබැයි එයා ගොඩක් අය අතර ප්‍රසිද්ධ වෙලා ඉන්නේ රූබාබ කියන නමින්. මොකද මෙයා කරන්නේ ගොඩක් අයට අල්ලගන්න බැරි භයානක ආත්ම සහ අවතාර වගේ අය අල්ලගන්න එක. ඉතින් එයයි ඔයාලට මේ පේන ටිකක් විතර කොට එයාගේ සගයයි ඇත්තම කිව්වොත් සම්පූර්ණ බොරුකාරයෝ. මෙයාලා හැම වෙලේම අවධානය යොමු කරන්නේ මේ වගේ හොල්මන් අවතාර විශ්වාස කරන ඉතාමත්ම සල්ලිකාර පවුල්. මෙයා එයාලගේ ධනෙ ඉතාමත්ම සූක්ෂම විදියට කොල්ල කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් ලස්සන මාලයක් දැක්කොත් මේකේ භූතාත්මයක් අරගෙන ඉන්නවා කියලා ඒක ඒගොල්ලෝ අරගන්නවා. මෙයාගේ සේවාදායකයෙක් විදියට ඓතිහාසික රාජකීය පරම්පරාවක කෙනෙක් එනවා. ඉතින් රූබාබ නම් මුලින්ම හිතන්නේ මේ මහරජු කියලා. හැබැයි එයා ඥාතියෙක්. එයාගේ මස්සිනා තමයි රක්තගාඩ් කියන රාජ්‍යයේ රජතුමා. මේ පුද්ගලයා කියනවා රජතුමාගේ දියණිය වෙන මීරා කුමරිය මීට අවුරුදු කීපයකට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා. එයාගේ ආත්මයත් එක්ක කතා කරන්න මට අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඔකත් කජ්ජක්ත වගේ පොඩි ලුක් එකක් දෙන රූබාබා හරි මම මේ වැඩේ කරලා දෙන්නම් කියලා එයාගේ ඇක්ටිං පටන් ගන්නවා. මේ වගේ අවස්ථාවලදී එයාගේ සගය කරන්නේ එයාලා ඉන්න ගොඩනැගිල්ලේ ලයිට් ස්විච් ඔන් ඔෆ් කරන එක. මේ අවස්ථාවේදී ඒක එයා නෙමෙයි කරන්නේ. ඒකේ තේරුව වෙන යම්කිසි බලවේගයකින් තමයි මේ ලයිට් ඔන් ඔෆ් කරන ක්‍රියාදාමය වෙන්නේ. ඊට පස්සේ එකපාරටම දොරක් අරගෙන මීදුම මැදින් මේ මීර කුමරේගේ ආත්මය එයාගේ පැත්තට එන්න ගන්නවා. වෙනි වතාවට ඇත්තම හොල්මනක් එක්ක ගනුදෙනු කරන්න වෙන රූබාම නම් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මේ අවතාරය ඇවිල්ලා අහනවා ඇයි මට කතා කරේ කියලා. ඊට පස්සේ හොඳටම බය වෙන රූබාබා අනේ මාව බේරගන්න මෙන්න භූතයෙක් කියලා කෑ ගහනවා. හැබැයි බලද්දි මේක රංගපෑමක්. ඒ කුමරිය ඇත්තටම මැරෙන්නේ නැහැ. මේ කරලා තියෙන්නේ මේ රූබාබගේ බොරුව අල්ලගන්න. හැබැයි ඇත්තටම මේ විදිහට අවතාරයක් විදිහට රංගපාපු කුමරිය රක්තගාඩ් රාජ්‍යයේ රජුගේ දියණිය වෙච්ච මීරා කුමරියම තමයි. රූබාබාගේ මේ ඇත්ත එළියට ආපු විදිහ මෙයාලා පටිගත කරලා. ඉතින් මේ වීඩියෝ එක පෙන්නලා රාජකීය පුද්ගලයා කියනවා අපිත් එක්ක රක්තගාඩ් රාජ්‍යයට ඇවිල්ලා අපි කියන දේ කරේ නැත්නම් මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වල හැමතැනම ප්‍රචාරය කරනවා කියලා. ඒ වගේ මේ වෙලාවේ මීරා කුමරිය කියනවා අපේ රක්තගාඩ් රාජ්‍යයට ආවට පස්සේ ඔයාලට ඊටම සුළු දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාලට වැටුප විදිහට රුපියල් කෝටියක් ගෙවන්නම් කියලා. ඊයේ මලක් පිපුණ රුහාන් එක පයින් කැමති වෙනවා. රුහාන් හිතනවා පහෝදා මොකක් හරි ලක්ෂරි වාහනයකින් ඒ රාජ්‍යයට එයාව අරගෙන යයි කියලා. හැබැයි මෙයාලට යන්න වෙන්නේ නම් දුම්රිය. රුහාන්ට මුලින්ම ගැටලුවක් එනවා මොකද මේ වගේ සාමාන්‍ය මිනිස්සු යන දුම්රියක රාජකීය පවුලේ කට්ටිය ගමන් කරන්න කියලා. ඉතින් මේකට උත්තරේ අපිට ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. මෙයාලත් එක්ක රක්තගාඩ් රාජ්‍යයට ගියාට පස්සේ රුහාන්ට තේරෙනවා ඒ රාජ්‍යයේ ඉන්න හැම මිනිස්සෙක්ම මෙයා දිහා අමුතු විදියට බලනවා කියලා. හරියට යව කාලෙකදී ඉඳන් දැනන් හිටියා වගේ. මාලිගාව ගාවට ගියාට පස්සේ රුහාන් මේ මාලිගාවේ විශාලත්වය සහ සුන්දරත්වය දැකලා වශී වෙනවා. එහෙනම් අපි ඇතුළට යමුද කියලා අහනකොට තමයි මේ රජමාලිගාවේ හිටපු රජපෞලේ ඇත්ත తත්වය එළියට එන්නේ. දැන් මේ රජපෞලේ කට්ටිය රජු ඇතුළුව ඉන්නේ මේ මාලිගාවේ නෙමෙයි. ඒ මාලිගාවම එහා පැත්තේ තියෙන ගව මඩුවක. කොහොමුණත් රාජකීය පවුල දකින්න ආසාවෙන් රුහාන් යනවා මේ මඩුව ඇතුළට. එතකොට යාට බලා ගන්න පුළුවන් රාජකීය පවුලක් වුණාට මෙයාලා හිඟන්නෝගේ තත්ත්වයට වැටලා ඉන්නේ කියලා. කොටින්ම කිව්වොත් දත් මදින ටූත් පේස්ට් එකේ අවසානයේ තෙක්ම ගන්න අමුතුම ලෝභකමකින් හැසිරෙනවා බලා ගන්න පුළුවන්. මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් මේ රාජ්‍ය රජතුමා. ඔහු තිතාම දුප්පත් විදිහට තමයි ඉන්නේ. ඒ වගේම ඕන්න පරම්පරාගතව ආරක්ෂා කරපු කෙනා දැන් ගොඩක් වයසයි. ඒ නිසා මෙයාලට තමයි එයාව ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ.
ඊට පස්සේ රජ්ජුරුවෝ රූබාබට විස්තර කරනවා ඇයි මෙයාලා මේ මාලිගාව අතහැරලා මේ ඊටාම දුක්ඛිත විදියට දිව ගෙවන්නේ කියලා. ඉතින් මේ රජ්ජුරුවෝ කියන විදියට නම් මේ මාලිගාවේ හිර කරලා තියෙනවා කියලා සැලකෙන මංජුලිකා කියන රාජකීය කාන්තාවගේ ආත්මය මේ මාලිගාවේ අద్භූත විදියට ඉන්නවා කියලා. මෙයාලට බයක් තියෙනවා එයා ආපහු එළියට ඇවිල්ලා කියලා. ඒ නිසා තමයි මේ මාලිගාව අතහැරලා ඊටාම දුක්ඛිත තත්වයකට වැටලා ගව මඩුවක ඉන්නේ. මේ වෙලාවෙදි තමයි රුහාන්ට තේරෙන්නේ එයාව ගෙන්නලා තියෙන මේ ආත්මය කොහොම හරි යවා ගන්න කියලා. එයාලගේ සැලැස්ම තමයි රුහාන් හරහා මේ ආත්මය ඉවත් කරලා මේ මාලිගාව කෝටි 100කට විකුණලා දාන එක. එතකොට තමයි රුහාන්ට තේරෙන්නේ කෝටි 100කින් කෝටියක් විතරයි නේද තමන්ට ලැබෙන්නේ. එදා රෑ රුහාන්ට රාජකුමාරි මීරා මේ රාජ්‍ය රාජපුරෝහිතව හඳුන්වා දෙනවා. මේ රාජපුරෝහිත මේ රාජ්‍ය ඉතිහාසය ගැන රුහාන්ට කියලා දෙනවා. ඒකට යාලා කරන දේ තමයි රුහාන්වත් එක්කගෙන මේ ආත්මය සැරිසනවායි කියන රජමාලිගාවට යන එක. ඇත්තටම ආත්මයක් එලව ගන්න බලයක් නැහැ කියලා දන්න රුහාන් ඊටාත්ම බයෙන් තමයි මේ මාලිගාවට ඇතුල් වෙන්නේ. මාලිගාවේ යම්තු සද්ද එනවා, ඒ වගේම පින්තූරවල ඇස් එහෙම යනවා. එතකොට රුහාන්ට තේරෙනවා ඇත්තටම මේ මාලිගාවේ යම්කිසි අద్භූත දෙයක් සිදු වෙනවා තමයි කියලා. ඊළඟට මෙයාලා හැමෝම යනවා මේ මාලිගාවේ රාජසභාවට. ඉතින් මෙතනදී මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා රූබාබා එහෙම නැත්නම් රුහාන්ගේ පෙනුමම තියෙන රාජකුමාරයෙක්ගේ ෆොටෝ එකක්. එයාගේ නම තමයි දේවීන්ද්‍රනාත් රාජකුමාරයා. ඊට පස්සේ චිත්‍රපටියේ නැවත අපිට අතීත කාලය පෙන්නනවා. මේ රාජමාලිගාවේ මොකද්ද උනේ කියලා දැන් අපි හොයාගන්නයි හදන්නේ. කතාව වෙන විදිහට නම් මේ මාලිගාවේ හිටපු රජුරුවන්ගේ එකම දුව තමයි මංජුලිකා කියන්නේ. එයා නර්තනයේට විතරක් නෙමෙයි. එයා සටන් ශිල්පියටත් ඉතාමත්ම දක්ෂයි. මංජුලිකා මේ රජපෞල එකම දරුවා නිසා එයා හිතලා තියෙනවා Tamanට පියාගෙන් පස්සේ සිංහාසනය උරුම වෙයි කියලා. නමුත් රජ්ජුරුවන්ට මාලිගාවේ හිටපු සේවිකාවක් කරහා ළමයෙක් ඉපදෙනවා. ඉතින් මේ විදිහට ඉපදුණු මේ පිරිමි ළමයාගේ නම තමයි දේවේන්ද්‍රනාත්. මංජුලිකා කිසිම වෙනස්කමක් නොකර යාව ආදරෙන් බලා ගන්නවා අපිට මේකේ පෙන්නනවා. ඔහු තරුණ වයසට ආවට පස්සේ එක් දවසක රාජසභාවේදී රජ්ජුරුවෝ කියනවා මගේ ඊළඟ රාජානුප්‍රාප්තිකයා කවුද කියලා කියනවා කියලා. ඉතින් මංජුලිකා හිතන්නේ තමන් කියයි කියලා. හැබැයි එයා රජකම බාර දෙන්න තෝරගන්නේ මේ දේවේන්ද්‍රනාත් කුමාරයාව. මේකින් උරණුන මංජුලිකා එදා රෑ ඒ කුමාරයාව ඊටාම දරුණු විදියට මරලා දාලා තියෙනවා. මේ සිදුවීම අහලා ගොඩක් කෝපයට පත්වෙච්ච රජුරෝ මංජුලිකාව පණ පිටින් පුච්චලා මරන්න නියෝග කරනවා. දැන් ඔයාලට තේරෙයි අර අපි කතාවේ මුලින්ම පෙන්නපු සිදුවීම පිළිබඳව මේකේ තියෙන සම්බන්ධය. අපිට මුලින්ම මරණව පෙන්වුවේ මංජුලිකාව තමයි. ඉතින් මෙයාගේ ආත්මය මම මුලින්ම සඳහන් කරා වගේ එයාව මරපු සේවකයාගේ ඉඳන් රජුරෝන්ට යනකම ඝාතනය කරමින් පසු වෙච්ච නිසා අපිට පෙන්නපු මේ රාජගුරුකේ ඒ කාලේ හිටපු මුතුන් මිත්තා ජප කිරීම වලින් ඊ타මාත්ම බලවත් තෙල් වර්ගයක් හදාගෙන ඒකින් මංජුලිකාව එක කාමරයක හිර කරනවා. හැබැයි යාළට මංජුලිකාගේ ආත්මය විනාශ කරන්න බැරි වුණා. කාමරයකට කොටු කරන්න විතරයි පුළුවන් වුණේ. මේ කාමරයට ලොකු ආරක්ෂාවක් කරලා තමයි වහලා දාලා තියෙන්නේ. හැබැයි මේ කාමරේ දොර කවුරු හරි අරිනකම් මංජුලිකාට කිසිම විදිහකින් එළියට එන්න බෑ. ඒ කාලේ අනාවැකිකරුවන් කීප දෙයක් තමයි මේ මංජුලිකාගේ ආත්මය විනාශ කරන්න පුළුවන් ඒ රාජකීය පවුලෙම කෙනෙක්ට විතරයි. ඔහු අනාගතයේදී උපදින කෙනෙක්. ඒ නිසා තමයි මේ ඒ කාලේ මැරුණ දේවේන්ද්‍රනාත් කුමාරයාගේ පුනරුත්පත්තිය විදියට හිතන රුහාන්න මේ වැඩේට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ රාජගුරු රුහාන්ට කියනවා ළඟදිම දුර්ගාෂ්ටමී දවස එනවා. එදාට තමයි ඔයා මේ දොර විවෘත කළා මංජුලිකාගේ ආත්මය පරාජය කරන්න ඕනි කියලා. ඒ නිසා එතකල් කිසිම වෙලාවක මේ මංජුලිකාගේ ආත්මය හිර කරලා තියෙන දොර ගාවටවත් යන්න එපා කියලා එයා කියනවා. රුහානුත් ඉතින් බෑ කියන්න බැරි කමට මේ වැඩේට කැමති වෙනවා. රූබබා මාලිගාවේ තියෙන දූවිලි වලින් වැහිච්ච රාජසභාවට ගිහිල්ලා බලන ගමන් ඉන්නකොට රාජකුමාරි මීරා ඇවිල්ලා කියනවා මම නම් මේ මංජුලිකා කියන ආත්මය කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ කියලා. හැබැයි යාගේ තාත්තා මේක විශ්වාස කරන නිසා මේ මාලිගාව හොඳ ගානකට විකුණ ගන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් වාසනාවකට ඇත්තටම මේ අනාවැකිවල කියන දේවේන්ද්‍රනාත්ගේ පෙනුම තියෙන රූබාබව හම්බෙච්ච නිසා දැන් මේ රාජකුමාරයට පුළුවන් එයාව යූස් කරලා මේ මංජුලිකාගේ ආත්මය විනාශ කරා කියන එක හැමෝටම හේතු ගන්නලා මේ මාලිගාව හොඳ ගානකට විකුණ ගන්න. මේ අතරතුර රුහාන් ආපු නිසා ඊ타මත්ම ලොකු චිත්ත ධෛර්යයක් ගන්න රජපෞල ආපහු අර මඩුවේ ඉඳලා රජමාලිගාවේ පදිංචියට බඩු මුට්ටුත් අරගෙන එනවා. අවුරුදු දෙකකට පස්සේ යාලා මේ විදියට නැවත මාලිගාවේ පදිංචියට ආවේ. ඉතින් යාලා අච්චර දුක්ඛිත තත්වයකට වැටලා තියෙන්නේ මාලිගාවෙන් එළියට ගියපු නිසා බදු මුදල්වත් හරියට ජනතාවගෙන් අය කරගන්න බැරි වුණ නිසා. නමුත් ආපහු මේ මාලිගාවට අවුරුදු දෙකකින් ආපු සිද්ධිය අහලා ගම්වාසීන් ඒගොල්ලන්ට සල්ලි දෙන්න පටන් ගත්තා. ඉතින් මේකෙන් යම්කිසි මුදලක් එයාලට ඉතුරු වුණා. ආපහු ඉස්සර වගේම රජපෞලට සතුටින් ඉන්න පුළුවන් කාලය උදා වුණා කියලා හැමෝම සතුටු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා රාත්‍රියේ මේ රජපෞල දේවේන්ද්‍රනාත්ගේ පුනරුත්පත්තිය විදියට මේ රුහාන්ව රාජකුමාරයෙක් විදියට අන්දලා
මේ රාජ්‍යයේ සියලුම ජනතාව එක් රැස් වුණු මන්දිරයකට අරගෙන යනවා. මෙතන ගොඩක් උත්සව ශ්‍රීයෙන් තමයි තියෙන්නේ. ඒකෙන් පෙන්නනවා මේ රාජ්‍ය කට්ටියත් මංජුලිකාගේ ආත්මය විනාශ කරන්න කොච්චරනම් උනන්දුවකින්ද ඉන්නේ කියලා. මේ වෙලාවේ අමුතුම කට්ටිය 3 දෙනෙක් එනවා. මෙයාලා කියනවා මේ දේවේන්ද්‍රනාත් කුමාරයාගේ ඇත්තම පුරුපත්තියෙන් ඉන්න කෙනා නෙමෙයි මේ රුහාන් කියන්නේ බොරුකාරයෙක් කියලා. හැබැයි රුහාන්ගේ මොලේ පාවිච්චි කළා මෙයා කොහොම හරි ඒ 3 දෙනාව තමන්ගේ සේවකයෝ බවට පත් කරගන්නවා. ඊට පස්සේ රුහාන් මේ ජනතාවත් එක්ක උත්සව ශ්‍රීයෙන් ගත කරනවා. මේ අවස්ථාවේ පෙන්නනවා මාලිගාවේ තියෙන අර වහපු දොර එකපාරටම ඇරිලා ඒකෙන් කාන්තාවක් එළියට එනවා කියලා. අපිට ආව පෙන්නන විදිහෙන් මේ ප්‍රේක්ෂකයට තේරුම් ගන්නේ මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මංජුලිකාගේ ආත්මය කියලා. හරියට මංජුලිකා මොකක් හරි ක්‍රමයකින් මනුස්ස ස්වරූපයක් අරගෙන ආපහු ඇවිල්ලා කියලා. ඊට පස්සේ මෙයා රජපෞලේ ඉන්න තැනට ගිහිල්ලා තමන්ව මල්ලිකා කියලා හඳුන්වලා දෙනවා. මව තමයි අපේ කම්පැනි එකෙන් මේ මාලිගාව අලුත් වැඩියා කරන කටයුතු වලට එව්වේ කියලා එයා කියනවා. ඒකේ තේරුම මේ මීරා මාලිගාව ඉක්මනින්ම ලොකු මුදලකට විකුණන්න ඕන නිසා මේ වෙද්දිම මාලිගාව අලුත් වැඩියා කරන්න කට්ටියක් ගෙන්නලා ඉවරයි. හැබැයි එයා මේ වැඩේ බාර දුන්න සමාගමේ එනවා කියලා හිටපු පුද්ගලයා නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක ගැන ප්‍රශ්න කරාම මල්ලිකා කියනවා එයා ලොකු නිවාඩුවකට ගියා ඒ වෙනුවට මම තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඒකේ පොඩි අමුත්තක් තිබ්බත් කාටවත් තියාගෙන ලොකු සැකයක් ගන්න හේතු වෙන්නේ නැහැ. එදා රෑ රුහාන්ට හරිම අద్භූත හීන පේන පටන් ගන්නවා. ඒ කියන්නේ පහෝදා රුහාන් මීරට කියද්දි ඒ දෙන්න අතර බහින් බස් වීමක් ඇති වෙනවා. හැබැයි මේ අතරේ වෙන සිදුවීම් නිසා රුහාන්ට මීර ගැන කැමැත්තක් ඇති වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එදා රෑ මල්ලිකා මංජුලිකාගේ ආයුධ තිබිච්ච ගබඩාවේ ඉන්නවා දැකපු රජතුමා පුදුම වෙනවා. ඒ වෙලාවේ මල්ලිකා කරන්නේ තමන් ගැන සැකයක් ඇති වෙයි කියලා හිතලා ඉලක්කයට ආයුධ විසි කරන්න දක්ෂයි කියලා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන මංජුලිකාගේ ක්‍රියාකාරකම් වල පරස්පරව යන්න වැරදි ඉලක්කයකට පිහියක් විසි කරනවා. මේ රෑ නිදාගෙන ඉන්න රුහාන්ට එකපාරටම කාමරයේ තිබිච්ච රේඩියෝ එක එකපාරටම ඔන් වෙනවා ඇහිලා හුඟක් බය වෙනවා. මේ ගුවන්විදුලි වැඩසටහනේ නිවේදිකාව අහනවා මාත් එක්ක අද කවුද එකතු වෙලා ඉන්නේ කියලා. එතකොට ඇහෙනවා එයාගේ ගාව ඉන්න කෙනෙක් කියනවා මගේ නම තමයි මංජුලිකා කියලා. ඒ වගේ මෙයා කියනවා මට කතා කරන්න ඕනේ මගේ මල්ලිත් එක්ක කියලා. මේ නිසා හොඳටම බය වෙන රුහාන් රේඩියෝ එක කොච්චර ඕෆ් කරන්න හැදුවත් ඒක ආපහු ඔන් වෙන්න ගන්නවා. මංජුලිකා රේඩියෝ එකෙන් කියනවා මේ ආත්මෙත් ඔයා ඇවිල්ලා තියෙනවා වගේම මමත් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ පාරත් ඔයා මම කලින් විදිහටත් වඩා දරුණු විදිහට මාව ගිනි තියපු විදිහටම මරලා දානවා කියලා. ඒත් එක්කම රේඩියෝ එකත් අමුතු විදිහට පිච්චුණා වගේ දෙයක් වෙනවා. ඒත් එක්කම එකපාරටම කළු පූසෙක් යාගේ ඇඟට පයින්නවා. මේකෙන් තවත් ගොඩක් බය වෙච්ච රුහාන්ට ඇහෙනවා පහළ තට්ටුවේ කවුරු හරි කෑ ගහනවා. ඉතින් මෙයා ඉක්මනට ගිහිල්ලා බලද්දී එයා දකිනවා රාජ්‍ය සභාවේ හැම ෆොටෝ එකක්ම හොඳින් තියෙද්දි එයාගේ ඒ කියන්නේ දේවේන්ද්‍රනාත් කුමාරයාගේ චිත්‍ර විතරක් ගිනි ගන්නවා කියලා. මේක නරක සලකුණක් කියලා හැමෝම බය වෙනවා. හැබැයි මෙතනට එන මල්ලිකා කිසිම ගාණක් නැතුව මේ වගේ දෙයකට මොකටද බය වෙන්නේ කියලා අහනවා. මේ දේවල් නිසා හොඳටම බය වෙච්ච රුහාන් පහවදාම තමන්ගේ බඩු ටිකත් පැක් කරගෙන මෙහෙන් යන්න හදනවා. හැබැයි මේ වෙලාවෙදී මෙයාව හොයාගෙන අර කලින් රූබාබා විදියට ඇක්ට් කරපු කාලේ යාගේ සහායකයා එනවා. එයා කියනවා අපි ටවුන් එකේදී කරපු හොර වැඩ දැන් අහුවෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා ආපහු එහෙට නම් යන්න බෑ කියලා. ඒ වගේම එයා කියනවා පොලිසියත් දැන් එයාලව හොයන ගමන් ඉන්නේ කියලා. හැබැයි රුහාන් කියනවා පොලිසියට අහු වෙනක හොඳයි මෙහෙ ඉන්න නපුරු මංජුලිකාගේ ආත්මයට අහු වෙන එකට වඩා කියලා. ඊට පස්සේ රූබාබා එයාගේ සහායකයාට මේ මංජුලිකාගේ ආත්මය ගැන හැම විස්තරයක්ම කියනවා. ඊට පස්සේ එයාගේ සහායකයා කියනවා හරි එහෙනම් අපි මෙහෙන් යමු. හැබැයි ඊට කලින් අපේ බොරුව අහුවෙච්ච වීඩියෝ එක මෙහෙ තියෙනවනේ. ඒක ඩිලීට් කරලාම යමු කියලා. ඊට පස්සේ රූබාබා තීරණය කරනවා මේ වීඩියෝ එක ඩිලීට් කරනකම් මෙහෙ ඉන්නවා. ඒක ඩිලීට් කරපු ගමම මෙහෙන් යනවා කියලා. ඊට පස්සේ රූබාබා කරන්නේ ආපහු මාලිගාවට ගිහිල්ලා රාජ්කුමාරී මීරාගේ මල්ලිට පගාවක් දීලා මීරාගේ ෆෝන් එකයි පාස්වර්ඩ් එකයි හොයාගෙන ෆෝන් එකේ යාගේ වීඩියෝ එක හොයන්න ගන්නවා. එතකොට එයා දකිනවා මීරාගේ ෆෝන් එකේ හොරෙන් එයා ගහපු රූබාබාගේ ෆොටෝස් ගොඩක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි රූබාබා තේරුම් ගන්නේ පිටින් නොපෙන්නුවට රාජ්කුමාරී මීරාත් ඇත්තටම මෙයාට කැමැත්තෙන් තමයි ඉන්නේ කියලා. මෙතෙන් දෙන රාජ්කුමාරී මීරා එයාගේ ෆෝන් එක උදුරගෙන යන්න හදද්දිම එයාට තේරෙනවා රූබාබා මෙයා ගහපු ෆොටෝස් ඔක්කොම දැකලායි තියෙන්නේ කියලා. මේ සිදුවීමෙන් පස්සේ ඒ දෙන්න අතර සම්බන්ධයකුත් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා රූබාබා මෙහෙන් යන්න තීරණය කරපු එක අමතක කරලා දානවා. එදා රෑ රූබාබායි මීරායි පොඩි රණ්ඩුවක් කරලා ආපහු මාලිගාවේ යන ගමන් ඉද්දි දකිනවා මංජුලිකාව හිර කරලා තිබෙන කාමරේ දොර අගුල කැඩිලා බිම වැටිලා තියෙනවා කියලා. ඊට පස්සේ යාලා මංජුලිකාගේ කාමරේ දිහා බලනකොට යාලා දකිනවා ඒ දොර ඇරිලා කාමරේ මැද මංජුලිකාගේ ආත්මය යාලා දිහා බලාගෙන ඉන්නවා. මේක දැකලා දෙන්නම හොඳටම බය වෙනවා. ඊට පස්සේ මංජුලිකාගේ ආත්මය කියනවා මේ පාරත් මං උඹව අතාරින්නේ නැහැ. උඹව මරලමයි පස්ස බලන්නේ. එහෙනම් පුළුවන් නම් මෙහෙන් පැනලා ඵලයන් කියලා. ඊට පස්සේ මංජුලිකාගේ ආත්මය මෙයාලව මරන්න පස්සෙන් පන්නනවා. ඉතින් මෙයාලා එක එක කාමරවල හැංගි දුවනවා.
හැබැයි හැමතැන්ටම වෙස්මුණ දාගෙන ඉන්න මේ මංජුලිකාගේ ආත්මය එනවා. කොහොම හරි අන්තිමට මෙයාලා නවතින්නේ මල්ලිකා ගාව. ඊට පස්සේ එයා පෙන්නලා දෙනවා මේ ඇත්තටම මංජුලිකාගේ ආත්මය නෙමෙයි අර මන්දිරයේදී මෙයා රාජකුමාරයෙක් නෙමෙයි කියපු ඒ වගේම මෙයාගේ සේවකයෝ වෙච්ච අර තුන්දෙනා තමයි මේ විදිහට වෙස්මුණක් දාගෙන බොරුවට රඟපාලා තියෙන්නේ කියලා. හොරේ අහුණාට පස්සේ මේ තුන්දෙනා තමගේ කතාව කියන්න පටන් ගන්නවා. මීට අවුරුදු දෙකකට කලින් මෙයාලා කරත් එක්ක ගමනක් යන ගමන් ඉද්දි විශාල කුණාටුවක් ඇවිල්ලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ මාලිගාව ගාවින් යද්දි. කුණාටුවෙන් බේරෙන්නේ මේ මාලිගාව ඇතුළට ගියාට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ යාලට මංජුලිකාගේ ආත්මය ඉන්නවා කියලා කියන්නේ මේ මාලිගාවේ තමයි කියලා. මේ අවස්ථාවේ යාලා දැකලා තියෙනවා මංජුලිකාගේ ආත්මය හිර කරලා තියෙනවා කියලා සැලගෙන කාමරේ. ඒ වෙද්දි ඒකේ දොරවල් දෙක ඇරලා තමයි තියෙන්නේ. ඒකේ අගුල දිරලා ගැලවිලා වැටලා තියෙනවා. ඊට පස්සේ යාලා බයෙන් ඒ කාමරය ඇතුළට ගිහිල්ලා බලද්දි මොන මංජුලිකා කෙනෙක්ගේ ආත්මයක්වත් ඒක ඇතුලේ නැහැ. ඉතින් මෙයාලා හිතනවා නියමයිනේ මෙතන අපිට නවතින ෂෝක් තැනක් තමයි කියලා. එයාලා කරන්නේ මේ කාමරේ නැවතිලා ඒක අනික් අයට පේනවට ආපහු මේ දොර වහලා කලින් තිබ්බ වගේම අගුල සවි කරන එක. එතකොට මේක ඇතුලේ තවදුරටත් මංජුලිකාගේ ආත්මය ඉන්නවා කියලා හිතලා කවුරුත් මේ දොර අරින්නේ නැති නිසා. ඊට පස්සේ තමයි මෙයාලා මංජුලිකාගේ ආත්මය විදියට රඟපාලා මේ රජපෞල කට්ටියවත් මාලිගාවෙන් එලවලා මේ මාලිගාවේ ජීවත් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ රූබාබා දේවේන්ද්‍රනාත්ගේ පුනරුත්පත්ති විදියට දැන් ඇවිල්ලා ඉන්නෝනේ. දුර්ගාෂ්ටමී දවසට මෙයා කාමරේ දොර ඇරියට පස්සේ මේගොල්ලොන්ගේ හොර ඔක්කොම අහු වෙනවනේ. ඒ නිසා තමයි මේ රුහාන්න පන්නන්න මෙයාලා මංජුලිකාගේ ආත්මය විදියට රඟපාලා මෙච්චර උත්සාහයක් දරලා තියෙන්නේ. ඒකේ තේරුම මෙච්චර දවසක් යනකම් රුහාන්න බය කරපු රේඩියෝ එක, ඒ වගේම SP out හෙලවෙච්ච පින්තූර වගේ හැම උඩර වැටියක්ම කරලා තියෙන්නේ මෙයාලා තමයි. ඇත්තටම මංජුලිකාගේ ආත්මයක් නෙමෙයි. ඇත්තටම මංජුලිකාගේ ආත්මයක් මෙහෙ නෑ කියලා ගොඩක් සතුටු වෙන රුහාන් මේක අනික් අයට කියන්නේ නැතුව දුර්ගාෂ්ටමී දවසට දොර ඇරලා මේ වැඩේ ඉවරයක් කළා දාමු කියලා රාජකුමාරීට කියනවා. ඊට පස්සේ ආ මල්ලිකාගෙන් අහනවා දුර්ගාෂ්ටමී දවසට මේ දොර අරිද්දි ඇත්තටම මංජුලිකාගේ ආත්මය යනවා වගේ පෙන්වන්න එපේ. ඒ නිසා මංජුලිකා විදිහට මල්ලිකාට පුළුවන් ද රඟපාන්න කියලා. ඉතින් ඊට පස්සේ වෙන්නේ දුර්ගාෂ්ටමී දවසේ මේ රාජ්‍යයේ හැමෝම ජනතාව කාමරේ ගාවට එක් රැස් වුණාට පස්සේ මෙයා බොරුවට පූජාවක් වගේ දෙයක් කරලා මංජුලිකාගේ ආත්මය ඉන්නවා කියලා සැලගෙන කාමරේ දොර අරිනවා. ඒ වෙලාවේ මල්ලිකාත් මංජුලිකාව විදිහට රඟපාපු නිසා එයාගේ ආත්මය විනාශ කරා කියලා හැමෝටම පෙන්වන්න මේ දෙන්නට හැකි වෙනවා. ඊට පස්සේ රාජ්‍යයේ ඉන්න ජනතාව හැමෝම ප්‍රීතිഘോഷා නගලා ලෝක කරදරකින් නිදහස් වුණා කියලා සතුටු වෙනවා. දැන් යාලා සතුටු වෙනවා මේ මාලිගාව හොඳ ගානකට විකුණන්න පුළුවන් නේද කියලා. හැබැයි හවස එන රාජපුරෝහිත නම් ටිකක් තරහින් ඉන්නේ. මොකද එයාව මෙතෙන්ට කැඳෙව්වේ නැති නිසා. එයා රුහාන්ට බයිනවා මේ කරපු දේ ගැන. මේ අවස්ථාවේ රාජකුමාරි මීරා රාජපුරෝහිතට කියනවා ඕගොල්ලෝ ලොකුවට මේ මංජුලිකාගේ ආත්මය තාම හිර වෙලා හිටියා කියලා හිතුවට අවුරුදු 2කට කලින් තමයි ඇත්තට මේ දොර ඇරලා තියෙන්නේ කියලා. මෙයා කියනවා එහෙනම් මංජුලිකා අවුරුදු 2කට කලින්ම නිදහස් වෙන්නේ නැති. හැබැයි එයා මෙයාට ඕන කරන කෙනෙක්ව එනකම් බලාපොරොත්තු වෙන තමයි මෙච්චර කාලයක් ඉන්නේ නැත්තේ. ඒ තමන්ගේ ගොදුර දැන් ඇවිල්ලා ඉන්න රුහාන් වෙන්න පුළුවන් කියලා. අතරතුර ඒගොල්ලොන්ට බිත්තියක් කැඩෙන වගේ සද්දයක් ආපු නිසා ඒ පැත්තට ගිහිල්ලා බලනකොට මල්ලිකා මේ මාලිගාව අලුත් වැඩියා ගන්න කට්ටියත් එක්ක යම්කිසි බිත්තියක් ගාව ප්‍රතිසංස්කරණය කරන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාවේ එකපාරට මේ බිත්තිය කැඩෙනවා. එතනින් එයාට හම්බ වෙනවා රහස් ස්ථානයක්. හරියට පොඩි උමගක් වගේ. ඊට පස්සේ මේ හැමෝම මේ උමගෙන් පහලට යනවා මොනවද පහල තියෙන්නේ කියලා බලන්න. එතනදී යාලට හම්බ වෙනවා මේක පහල අර මංජුලිකාගේ ආත්මය හිර කරලා තිබිච්ච කාමරේ වගේම ලොකු ආරක්ෂාවක් කරලා සීල් තියලා ඉබ්බෙක් දාලා වහලා තියෙන කාමරයක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ හැමෝම පුදුම වෙනවා මේක දැකලා. අඩුම තරමේ රාජපුරෝහිතවත් මේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ නිසා රාජපුරෝහිත කියනවා මම දැන් ආපහු ගිහිල්ලා මේ මාලිගාවේ ඉතිහාසය ගැන තියෙන හැම ලේඛනයක්ම කියවලා බලන්නම්. ඒ වයින් අනිවාර්යෙන් මේ තැන මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි. එතකල් මේ දොර අරින්න යන්න එපා කියලා. හැබැයි රුහාන් හිතනවා මේ කාමරය ගැන ජනතාව දැනගත්තොත් ආපහු මේ මාලිගාවේ ආත්මයක් ඉන්නවා කියලා කට්ටිය විශ්වාස කරන්න ගනීවි. එහෙම වුණොත් මේ මාලිගාව විකුණන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයා කරන්නේ රජතුමාගේ අවසරයත් එක්ක ආපහු මේ උමග ඇතුළට ගිහිල්ලා ඒ රහස් කාමරේ දොර අරින එක. ඒ දොර ඇරපු ගමන් විශාල කුරුල්ල ප්‍රමාණයක් එළියට යනවා. හැබැයි ඒක ඇතුලේ මුකුත් විශේෂ දෙයක් තිබුණේ නැහැ. ඉතින් මේකෙත් මුකුත් තිබුණේ නැහැ කියලා හැමෝම සතුට වෙනවාම රාජපුරෝහිත එතෙන්ට ඇවිල්ලා බනිනවා මොකද්ද ඔයාලා මේ කරේ කියලා. එයා කියනවා මම මේ ඇවිල්ලා ඉන්නේ මාලිගාවේ ඊටාමත්ම රහසිගත ලේඛන කීපයක් කියවලා ඉතින් ඒ වගේ හැටියට මෙතන තමයි ඇත්තටම මංජුලිකාගේ ආත්මය ඉඳලා තියෙන්නේ. දැන් ඔයාලා මේ දොර ඇරපු හින්දා ලොකු නපුරක් වෙන්න තමයි හදන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා මෙච්චර කාලයක් මේ රාජධානියේ කවුරුත් නොදගන විශාල රහසක් එයාට එලි කරගන්න පුළුවන් වුණා කියලා. ඇත්තටම බලද්දි මේ මාලිගාවේ අර අවුරුදු 200කට කලින් හිටපු රජතුමාට එක දියණියක් නෙමෙයි දුවල දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ අනික් කෙනාගේ නම තමයි අංජුලිකා. ඊට පස්සේ එයා ගැන තියෙන සම්පූර්ණ කතාව රාජපුරෝහිත මෙයාලට කියන ගමන් ඉන්නකොට අපිට පෙන්නනව එළියෙන් තවත් ගැහණු කෙනෙක් මේ මාලිගාවට එනවා කියලා. මේකේ පෙන්නන විදිහට වෙන කවුරුත් නෙමෙයි මංජුලිකාගේම සහෝදරිය වෙච්ච අංජුලිකා.
හැබැයි එයා නම් මේ මාලිගාවට එන්නේ මේ මාලිගාව විකුණද්දී ඒක ගන්න පුළුවන් ගැනුම් කාරියක් විදිහට. ඇවිල්ලා කියනවා මම මේ මාලිගාව මිලදී ගන්න තමයි බලන් ඉන්නේ කියලා. ඒ වගේ මෙයා තමගේ නම විදිහට කියන්නේ මන්දිරා. ඉතින් මේ මන්දිරා කියනවා මාලිගාව මිලදී ගන්න කලින් මට මේ මුළු මාලිගාවම බලන්න ඕන. ඒ නිසා මම ටික දවසකට මෙහෙ නවතින්නම් කියලා. ඉතින් රජපෞලත් මේකට ගොඩක් කැමති වෙනවා. මේ වෙලාවේ රූබාබර පොඩි සැකයක් එනවා මේ මංජුලිකාවද්ද කියලා. ඊට පස්සේ පෙන්නනවා මල්ලිකා සහ මන්දිරා එක ළඟට ඇවිල්ලා දෙන්නගම බෙල්ල මිරික ගන්න හදනවා. ඒකේ තේරුම මේ දෙන්න එක්කෙනාට එක්කෙනා තරහයි වගේ. ඉතින් එතනදී අපිට නිකන් හිතනවා මේ අංජුලිකයි මංජුලිකයි මේ ආත්මේ මේ ඇවිල්ලා ඉන්නේ මිනිස් ස්වරූප දෙකකින් මල්ලිකා සහ මන්දිරා විදිහටද කියලා. ඊළඟට පෙන්නනවා විශාල කුරුල්ල ප්‍රමාණයක් ඇවිල්ලා එකපාරට මේ මාලිගාවේ හැමතැනම වැදිලා මැරිලා වැටෙන්න පටන් ගන්නවා. මේ සිදුවීම තමයි හැමෝම හිතන්නේ ඔන්න ඇත්තටම මෙහෙට නපුරක් වෙන්න තමයි හදන්නේ කියලා. මේ වෙලාවේ රාජ්පුරෝහිත ඇවිල්ලා කියනවා මේ මංජුලිකාගේ ආත්මය මේ අපි අවටම තමයි සැරිසරන්නේ මෙයා ලොකු විනාශයක් කරන්නයි හදන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා අර අවුරුදු 200කට කලින් මෙයාගේ මීමුත් එක් වෙච්ච රාජ්පුරෝහිත හැදුවා වගේම මංජුලිකාගේ ආත්මය විනාශ කරන්න පුළුවන් විශේෂ තෙල් වර්ගයක් එයා හදන්නම්. හැබැයි එතකල් නම් මෙයාලව ආරක්ෂා කරන්න යන කිසිම දෙයක් කරන්න බෑ. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගත්තොත් හොඳයි කියලා. මේ කතාව උඩටට්ටු ඉඳගෙන මල්ලිකායි මන්දිරයත් අහගෙන තමයි ඉන්නේ. ඉතින් ඊළඟ දවස් ඇතුළත රූබාබට පුළුවන් වෙනවා රජතුමාගේ නැතිවෙච්ච බිස වගේ ආත්මය තමන්ගේ ශරීරයට ආව වගේ රඟපාලා තුමාගේ දුව මීරාව කසාද බඳින රජපෞලේ අවසරය ගන්න. ඊට පස්සේ යාළ මේ භූත කතන්දර ඔක්කොම අමතක කළා මීරාගේ රූබාබගේ කසාදයට ලෑස්ති වෙනවා. ඉතින් මේකට ලෑස්ති වෙමින් ඉන්නකොට මීරට හම්බ වෙනවා වහලා දාලා තියෙන මංජුලිකාගේ ෆොටෝ එකක්. ඒ පින්තූරේ රෙද්දකින් වහලා තමයි තියෙන්නේ. ඒක යටින් ලියලා තියෙනවා මේ ෆොටෝ එකේ ඉන්නේ මංජුලිකා කියලා. හැබැයි මීරා ඒ රෙද්ද අයින් කළ මේ පින්තූරේ ඉන්න මංජුලිකාගේ රූපය බලන්න හදද්දිම උඩින් තීන්ත බාල්දියක් ඒ පින්තූරේ උඩට වැටිලා ඒක කිසිම විදිහකින් බලා ගන්න බැරි වෙන විදිහට තීන්ත වලින් වැහිලා යනවා. බාල්දියක වැටලා තියෙන වෙන කාගේ අතින් නෙමෙයි මල්ලිකාගේ අතින්. මේ නිසා මීරාට මල්ලිකා ගැන තිබිච්ච සැකය තවත් වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ මේ මාලිගාව ගන්න ආපු කෙනෙකුත් ඒකට අකමැති වෙච්ච නිසා රජපෞල තීරණය කරනවා කොහොම හරි මන්දිරාට මේ මාලිගාව විකුණන්න. දුර්ගාෂ්ටමී දවසට කලින් කොහොම හරි මේ මාලිගාව විකුණන්න ඕනි කියලා හිතාගෙන එයාලා ගිහිල්ලා මන්දිරාගෙන් අහනවා මාලිගාව ගන්න කැමතිද කියලා. හැබැයි එයා කියනවා මම මේ මාලිගාව ගන්න කැමති. හැබැයි ඒක මං කරන්නේ දුර්ගාෂ්ටමී දවසට කියලා. මේ දේ අහලා රජපෞල ගොඩක් කලබල වෙද්දී මාලිගාව ගන්න කියලා හිතාගෙන තවත් කෝටිපතියෙක් එනවා. එයා කියනවා මල්ලිකාගේ යෝගාන්ටත් වඩා වැඩි මුදලකට දුර්ගාෂ්ටමී දවසට කලින්ම මේ මාලිගාව ගන්න කැමතියි කියලා. ඉතින් රජපෞලත් ගොඩක් සතුටු වෙලා එකපයින්ම මෙයාට මාලිගාව විකුණන්න කැමති වෙනවා. ඊට පස්සේ මේ මාලිගාව මිලදී ගන්න කැමති වෙච්ච ව්‍යාපාරිකයා මාලිගාවේ රාජසභාවේ තියෙන සිංහාසනේ අරගෙන යන්න ලෑස්ති වෙනවා. මේකට නම් මල්ලිකා කොහොමවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ මාලිගාව මට අයිති වෙන්න තියෙන නිසා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒ ව්‍යාපාරිකයා සිංහාසනයත් අරගෙන වාහනයක දාගෙන යන්න ලෑස්ති වෙනවා. මේකට නම් මල්ලිකා ගොඩක් අවුල් යනවා. හැබැයි විකී කන්නා කියන මේ ව්‍යාපාරිකයාට මාලිගාව ගන්න ලැබෙන්නේ නැහැ. මොකද එදා රැය තනියෙන් කාර් එක ඩ්‍රයිව් කරගෙන යන වෙලාවේ මංජුලිකාගේ ආත්මය ඇවිල්ලා එයාව මරලා දානවා. ඊළඟ දවසේ උදේ මීරා දකිනවා මාලිගාවේ රාජසභාවේ අර විකී කන්න ගෙනිච්ච සිංහාසනය කලින් තිබ්බ වගේම රාජසභාවේ ඉස්සරහින් තියෙනවා කියලා. මේකේ මල්ලිකා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මීරා අහනවා කොහොමද මේ සිංහාසනය මෙතෙන්ට ආපහු ආවේ කියලා. ඒ වෙලාවේ කෑ ගහලා නිකන් හොල්මනක්ගේ වගේ කටහඬින් මල්ලිකා මීරාට බැනගෙන යනවා. ඊට පස්සේ මේ සිංහාසනේ මගේ කාටවත් මේක විකුණන්න දෙන්නේ නැහැ කියලා හරිම අద్භූත විදියට තනි අතින් මේ සිංහාසනේ උඩට උස්සනවා. හොඳටම බය වෙන මීරා දුවලා ගිහිල්ලා මේ ගැන රුහාන්ට කියන්න යනකොට රුහාන් ගාව මල්ලිකා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මීරටත් හරිම පුදුමයි. හැබැයි මේ මීරා කියන කිසිම දෙයක් ඒ නිසා රුහාන් ගණන් ගන්නේ නැහැ වගේම පිළිගන්නෙත් නැහැ. ඒ වගේම රුහාන් කියනවා අපි මේ මාලිගාව විකුණන්න හිටපු ව්‍යාපාරිකයා ඊයේ රෑ මැරිලා කියලා. ඉතින් දැන් එයාලට වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ. ඒ නිසා මන්දිරාට තමයි මේ මාලිගාව විකුණන්න වෙන්නේ. හැබැයි මන්දිරා හරිම අමුතු විදියට hina වෙලා කියනවා කලින් මං කිව්වා වගේම දුර්ගාෂ්ටමී දවසට තමයි මම මේ මාලිගාව ගන්න කියලා. එදා හවස මාලිගාව ගාව ගඟක් අසපට වාඩි වෙලා මීරා සහ රූබාබා කතා කර ඉන්නකොට මේ දෙන්නම කතා වෙනවා එක්ක මල්ලිකා එහෙම නැත්නම් මන්දිරා වෙන්න ඕනේ මංජුලිකාගේ ආත්මය මේ අලුතින් ආපු දෙන්න හරිම අමුතු විදියට තමයි හැසිරෙන්නේ කියලා. එදා රෑ ගොඩක් භයානක අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා රූබාබට. එයාට නිින්දෙන් වගේම ඇත්තටම ඇහැරුණාමත් මල්ලිකා සහ මන්දිරා හරිම අමුතු විදියට භූත ස්වභාවයෙන් සිද්ධ කරන අමුතුම සිදුවීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ හොඳටම බය වෙන රුහාන් කසාදෙත් පැත්තක තියලා පහෝදා උදේම තමන්ගේ සගයත් එක්ක මේ මාලිගාවෙන් පැනලා යන්න හදනවා. මේක දැක්ක රාජකුමාරි ගිහිල්ලා රජපෞලයට කියනවා මෙයාලා පැනලා යන්නයි හදන්නේ කියලා. රජතුමා කියනවා කොහොමත් එයාව නම් ඔයාට එච්චර ගැලපෙන්නේ නැහැ යන්නේකමයි හොඳ කියලා. හැබැයි ඇත්තටම මේ දෙන්නට යන්න වෙන්නේ නැහැ. මොකද රූබාබයි සගයයි වාහනයකට කළ කොච්චර යන්න හැදුවත් ආපහු කැරකිලා වංකගිරියක ස්වභාවයෙන් මාලිගාවටමයි එන්නේ. ඉතින් ට්‍රයි කරත් ආපහු මාලිගාවටම කැරකිලා එන නිසා රූබාබ තේරුම් ගන්නවා මෙහෙන් පැනලා යන එක නම් කරන්න බැරි දෙයක් කියලා. ඊට පස්සේ මෙයාලා මුකුත් නොවුන ගන්නට ආපහු මාලිගාවට යනවා.
එදාර රාජපුරෝහිත කියනවා මම මංජුලිකාගේ ආත්මය විනාශ කරන්න ඕන කරන තෙල් එක හදලා ඉවරයි. හැබැයි ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ දුර්ගාෂ්ටමී දවසට විතරයි කියලා. ඒ වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් රෝහන්ට විතරයි. ඉතින් මීරා කියනවා අපි මේ තෙල් එක කාටද මල්ලිකාටද මන්දිරාටද දාන්න කියලා. එයා කියනවා මේ දෙන්නගේ එක්කෙනෙක් තමයි අනිවාර්යෙන් මංජුලිකා කියලා. ඊට පස්සේ මීරා කියනවා මං අර තීන්ත වැටිච්ච මංජුලිකාගේ පින්තූරේ තීන්ත ටික ඉවත් කරන්න පුළුවන් තැනකට යවලා තියෙන්නේ. ඒක මට හෙට ලැබෙනවා. ඊට පස්සේ අපිට ඇත්තටම මංජුලිකාගේ මුහුණුවර කොහොමද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මල්ලිකාද මන්දිරාද ඇත්තම මංජුලිකා කියන එක අපිට හොයාගන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් පහෝදා දුර්ගාෂ්ටමී දවසත් උදා වෙනවා. එදා රාජකුමාරි මීරව මන්දිරා මරන්න හදනවා. ඒක දැක්කට පස්සේ රූබා බහිතනවා ඇත්තටම මංජුලිකාගේ ආත්මය මන්දිරාගේ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ආව ඉවරයක් කරන්න හිතාගෙන යනකොට එයා දකිනවා අර තීන්ත ඉවත් කරපු පින්තූරේ ලැබිලයි කියලා. හැබැයි ඒකේ මංජුලිකාගේ රූපය විදිහට තියෙන්නේ මල්ලිකාගේ රූපය. ඉතින් හැමෝම හිතනවා ඒ නිසා මල්ලිකා තමයි මංජුලිකා කියලා. මල්ලිකා ඇවිල්ලා මන්දිරාව මරන්න හදනවා. එකපාරටම මන්දිරා මම තමයි මංජුලිකා කියලා ගිනිදැල් මවල ලොකු විනාශයක්. ඊට පස්සේ අප්පු වෙනවා මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මංජුලිකා නෙමෙයි කියලා. මොකද ඇත්තටම මංජුලිකාගේ ආත්මය ඒ වෙලාවේ පෙනී හිටිනවා. ඒ වෙන කිසිවෙක් නෙමෙයි. ඒ හොල්මන තමන්ගේ වෙස්මුණ අයින් කරලා පස්සේ තමයි හැමෝම දකින්නේ මේ තමයි මේ මාලිගාවේ හිටපු රූබාබාගේම පෙනුම තිබිච්ච දේවේන්ද්‍රනාත් කුමාරයා කියලා. ඊට පස්සේ අපිට පෙන්නවා අවුරුදු 200කට කලින් ඇත්තටම මොකද්ද උනේ කියලා. රජතුමා දේවේන්ද්‍රනාත් කුමාරයාට සිංහාසනය බාර දෙන්න ගත්ත තීරණයට අංජුලිකා සහ මංජුලිකා දෙන්නම පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එදා රෑ අංජුලිකා වගේම මංජුලිකාත් දේවේන්ද්‍රනාත් කුමාරයාව මරන්න කියලා හිතාගෙන කිනිසි දෙක්කුත් අරගෙන යාගේ කාමරේ පැත්තට යනකොට කවුරුත් නොදකපු දේවේන්ද්‍රනාත් කුමාරයාගේ විශාල රහසක් මෙයාලා දකිනවා. ඒ තමයි දේවේන්ද්‍රනාත් කුමාරයා පිටතින් පිරිමි කෙනෙක් වගේ හිටියට එයාට ඕන වෙලා තියෙන්නේ ගැහණු කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් අංජුලිකා මංජුලිකා වගේ නර්තනයේ යෙදෙන ස්ත්‍රියක් විදියට හැසිරෙන්න. දේවේන්ද්‍රනාත් මෙච්චර කාලයක් තමන් හංගගෙන හිටපු රහස ගැන මේ අක්කලා දෙන්නට කිව්වට පස්සේ ඒගොල්ලෝ හිතා ගන්නවා මෙයාව රවට්ටන්න. ඒ දෙන දේවේන්ද්‍රනාත් කියනවා ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා අපි වගේ මේ රහස රකින්නම් ඒ වගේම අපි වගේම ඔයාටත් ලස්සනට නටන්න කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ මෙයාලා කරන්නේ මෙයාට කාන්තා ඇඳුම් අඳින්න දීලා මෙයාව මාලිගාවේ නර්තනයේ යොදවලා රජතුමාට සහ එතන හිටපු හැමෝටම කියනවා අන්න ඔයාලා සිංහාසනයේ සුදුසුයි කිව්ව දේවේන්ද්‍රනාත් කුමාරයා මොනවද කරන්න කියලා ගිහිල්ලාම බලා ගන්න කියලා. බලද්දි මේ තමයි අපිට අර කතා මුලදීම පෙන්නපු සිදුවීම. ඒ විදිහට නර්තනයේ ඉදලා තියෙන්නේ මංජුලිකා නෙමේ දේවේන්ද්‍රනාත් කුමාරයා. රජතුමා නර්තනයේ ඉදලා ඉද්දි පහර දුන්නේ ඒ වගේම පණ පිටින් දරසයක පුලස්සුවේ වෙන කවුරුත් නෙමේ මේ දේවේන්ද්‍රනාත් කුමාරයාව. හැබැයි මෙයාගේ අක්කලා දෙන්න අංජුලිකා මංජුලිකාට නම් තමන් හිතපු දේ ලැබුණේ නැහැ. රජතුමා කියනවා ඔයාලා මේ වගේ සහෝදරයාගේ මේ වගේ ප්‍රශ්නයක් දැනගත්තා නම් මට විතරක් කියන්න තිබ්බා. ඔයාලා මේ හැමෝටම කියලා මාව ලොකු ලැජ්ජාවකට පත් කරා කියලා. නිසා රජතුමා දඬුවමක් විදියට මේ දෙන්නම මාලිගාවෙන් පිටුවහල් කරනවා. ඒ විතරක් නෙමෙයි දේවේන්ද්‍රනාත්ගේ කතාව වහන්න රජතුමා මාලිගාව ඇත්තක එකතු වෙලා වෙනම කතාවක් ගොතනවා. එයාලා මිනිසුන්ට සහ ඉතිහාසයේ ග්‍රන්ථවල දැනගන්න සලස්සනවා රජතුමාට හිටියේ එකදුවක් විතරයි ඒ තමයි මංජුලිකා. එයා තමන්ගේ මල්ලි වෙච්ච දේවේන්ද්‍රනාත් කුමාරයාව මැරුවා. ඒකට දඬුවමක් විදිහට තමයි එයාව පණ පිටින් පිච්චුවේ කියලා. ඒ වගේම දේවේන්ද්‍රනාත්ගේ ආත්මය රජපෞලේ හැමෝම මරන්න පටන් ගත්තට පස්සේ අර ඒ කාලේ හිටපු රාජපුරෝහිත දේවේන්ද්‍රනාත්ගේ ආත්මය අර තෙල් වලින් හිර කරනවා. මේ එයාව හිර කරලා වහන කාමරේ තමයි අර පහළ උමග ඇතුළේදී හම්බෙච්ච කොටස. ඒ වගේම මිනිසුන් දැනගන්න සලස්සන්නේ මංජුලිකාගේ ආත්මය තමයි මේ විදිහට හිර කරේ කියලා. ඊට පස්සේ මංජුලිකාගේ ආත්මය හිර කරා කියලා පෙන්නන්න මේ උමග වහලා දාලා උඩින් අර වගේම කාමරයක් හදනවා. මේකේ ආරක්ෂාවට ගැටලුවක් නැති වෙන නිසා. ඉතින් කාමරය ඇතුළේ හිර වෙලා හිටපු දේවේන්ද්‍රනාත්ගේ ආත්මය හුඟක් කල් ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා තමන්ගේ සහෝදරයෝ දෙන්නගෙන් පලිගන්න. ඉතින් මේ මල්ලිකා සහ මන්දිරා ඇත්තටම ඒ හිටපු සහෝදරයෝ දෙන්නගේ පුනරුත්පත්ති. එක එක හමු සිදුවීම් නිසා මේ දෙන්න කොහොම හරි මේ මාලිගාවට දැන් ඇවිල්ලා ඉන්නේ. දේවේන්ද්‍රනාත් තමන්ව කාමරේ හිර කරලා තිබ්බත් එයාට පුළුවන් වෙලා තියෙනවා මේ සහෝදරයෝ දෙන්නව පාලනය කරන්න. ඒ නිසා තමයි මල්ලිකා සහ මන්දිරා අමුතු විදියට මංජුලිකා කියලා සැක හිතෙන අන්දමින් හැසිරුණේ. ඒව ඔක්කොම යාලා හිතලා කරපු දේවල් නෙමෙයි දේවේන්ද්‍රනාත්ගේ ආත්මයේ බලපෑමෙන් වෙච්ච දේවල්. ඇත්තටම මේ දෙන්න තමන්ගේ කවුද කියලාවත් දැනට දෙන්න අඳුරන්නේ නැහැ. අර කිව්වා වගේම මේ මාලිගාව අලුත් වැඩියා කරන්න ආපු කෙනෙක් සහ මාලිගාව මිලදී ගන්න ආපු කෙනෙක්. එයාලා ඇත්තටම මේ කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. ඊට පස්සේ දේවේන්ද්‍රනාත්ගේ ආත්මය කියනවා අංජුලිකා මංජුලිකා විතරක් නෙමෙයි මෙතන ඉන්නවල හැමෝම මම මරනවා කියලා. දේවේන්ද්‍රනාත්ගේ ආත්මය හැබැයි තමන්ගේම වැරද්දක් නිසා තමන්ව අර විනාශ කරන්න රාජපුරෝහිත හදපු තෙල් උඩමයි නවතින්නේ. ඊට පස්සේ ආයේ තෙල් නිසා හිර වෙනවා. ඊට පස්සේ රාජපුරෝහිත කියනවා මේ තෙල් ගිනි තියන්න එතකොට මේ ආත්මය විනාශ වෙයි කියලා. ඊට පස්සේ අංජුලිකා සහ මංජුලිකා ඒ කියන්නේ මේ ආත්මේ මන්දිරා සහ මල්ලිකා පන්දන් දෙකක් අරගෙන ඒක ගිනි තියන්න ලෑස්ති වෙනවා. හැබැයි ඒ වෙලාවේ මේ දෙන්නටම කලින් ආත්මේ තමන් කරපු දේවල් මතක් වෙනවා. ඊට පස්සේ යාලා හිතනවා කලින් සැරේ කරපු වැරද්දම අපි ආපහු කරන්න හොඳ නැහැ කියලා.
ඊට පස්සේ දෙන්නම පන්දන්දක විසි කරලා කියනවා අපිට සමාවෙන්න අපි කලින් කරපු වැරද්දට ඔයාට ඕනනම් අපි දෙන්නව මරන්න හැබැයි මේ ඉන්න අනික් කිසිම කෙනෙක්ට කරදරයක් කරන්න එපා කියලා. මේ අවස්ථාවේ තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන දෙන්නම දේවේන්ද්‍රනාත්ගේ ආත්මයෙන් සමාව ඉල්ලපු නිසා දේවේන්ද්‍රනාත්ගේ ආත්මය මෙයාලට සමාව දීලා ආත්මයට විමුක්තිය උදා වෙලා මෙහි ඉන්න කිසිම කෙනෙක්ට කරදරයක් නොකර එයා සදාහටම යනවා. මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ත්‍රිලර් සහ කොමඩි සම්මිශ්‍රණයකින් ආපු ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් රිවිව් එකට ලයික් එකක් දාලා ඉස්සරහට අපි මොනවද ගේන්න ඕනේ මූවීස් කියන එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ සුපිරි සිනමා අත්දැකීම අනික් අයටත් දැනගන්න පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ කොමඩි, ත්‍රිලර්, ෆැන්ටසි වගේ හැම ශේත්‍රයකටම අදාළ සුපිරි ෆිල්ම් රිවිව් වීඩියෝස් හැමදාම නරඹන්න. දැම්මම අපි YouTube channel එක subscribe කරලා ඒක අපිට තියෙන bell icon එක click කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි movie review එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.